මා සමගින් මා දෙස බලා ආදරය. Hello everyone, welcome back to my YouTube channel. ඔන්න අදත් මං ඔයාලට යුනිවර්සිටි ලයිෆ් එකේ තවත් ලස්සන දවසක් අරගෙන ආවා. දෙන්න කිරිතයකින් දවස පටන් අරගෙන ලෙක්චර් එකට යන්න තමයි මම මේ යන්නේ. මේ වීඩියෝ එක නම් දවස් කීපයකට කලින් ගත්ත වීඩියෝ එකක්. අද තමයි ඉතින් මට එඩිට් කරන්න හම්බුනේ. අද අපිට උදේම ඉංග්‍රීසි ලෙක්චර් එකක් තමයි තියෙන්නේ. ඒකටත් ඔන්න ආවා අපි. අපිට ඊළඟ ලෙක්චර් එක නම් තිබුණේ අපේ ෆැකල්ටි. මේ ඉතින් අපේ ෆැකල්ටියට එන පාර තමයි තියෙන්නේ. ඊළඟ ලෙක්චර් එක පටන් ගන්නකම් ඔන්න යාළුවත් එක්ක මම තේක්කොත් පීවා. අපි දෙන්නා නම් ඉතින් මේ බර කතාවක තමයි ඉන්නේ. උදේ ලෙක්චර් ඉවරලා අපි හොස්ටල් එකට ගියා නෑ. එතනින්ම ඉතින් ආවා ඊළඟ ලෙක්චර් එකට ෆැකල්ටියට. මේ ඔයාලට පේන්නේ අපේ ෆැකල්ටි කැන්ටීන් එක. මේ තියෙන්නේ ඉතින් අපේ ෆැකල්ටියේ තියෙන ස්ටුඩන්ට් සෙන්ටර් එක. අපේ ලෙක්චර් හෝල් එකක් තියෙන්නේ අපේ ස්ටුඩන්ට් සෙන්ටර් එක ළඟමයි. මඩ නෝට් වගේකුත් තිබ්බ හදාගන්න. මාත් මේ දැන් ඒ ටික හදන ගමන් තමයි ඉතින් ඉන්නේ. මම නම් ඉතින් ගොඩක් වෙලාවට ලෙක්චර් එක යන වෙලාවට වොයිස් රෙකෝඩ් එක හදාගෙන පස්සේ ඒක අහන ගමන් තමයි ලෙක්චර් නෝට් එක හදාගන්නේ. හැබැයි ඉතින් ටිකක් වෙලා යනවා ඒ වුණාට හොඳට ලෙක්චර් නෝට් එක හදාගන්න පුළුවන් එතකොට. ලෙක්චර් එක යන වෙලාවෙ ඉතින් අපිට හැමදේම හරියටම නෝට් කරගන්න බැරි වෙනවනේ. ඒ නිසා මෙහෙම වොයිස් රෙකෝඩ් එකක් දාගෙන පස්සේ ඒක අහන ගමන් නෝට් එක හදාගන්න එක මට හිතෙන විදිහට නම් එක හරි සාර්ථක ක්‍රමයක් විදිහට කියන්න පුළුවන්. ඔන්න ඉතින් අපේ ලෙක්චර් එකත් පටන් ගත්තා. දැන් ඉතින් අද දවසට තිබ්බ ලෙක්චර්ස් ටිකත් ඉවර කරගෙන හොස්ටල් එකට යන්න තමයි මම යන්නේ. අද දවල් කෑම එක තමයි ඉතින් මේ තියෙන්නේ. එනකොට ඉතින් කොමඩු ගෙඩියකුත් අරගෙන ආවා. ඒකත් කෑවා. ඉතින් මෙයාලගෙන් නම් ඉතින් අපිට හරිම කරදරයි. ඒ වුණාට ඉතින් එහලත් බඩගින්නනේ ඉන්නේ. ඒ නිසා අපි ළඟත් කන්න මොන හරි තියනකොට අපිත් දෙනවා. ඉතින් මෙයාලට කරන්න තියෙන වැඩ ටික ටු-ඩු ලිස්ට් එකට දාගෙන ඔන්න ඉතින් මම වැඩ ටික පටන් ගත්තා. අසයින්මන්ට් එකකට ෆිල්ම් එක රිවිව් කරන්න තිබ්බා. ඒකත් කරලා ඉතින් අතර කෑම ගේන්න ඔන්න මං එළියටත් ආවා. ප්‍රින්ට් අවුට් ටිකකුත් ගන්න තිබුණා. ඒ ටිකත් අරගෙන ඉතින් කෑම ගන්න ආවා. අපි ගොඩක් වෙලාවට මේ කඩෙන් තමයි කෑම ගන්න. ඒකේ කෑම නම් ඇත්තටම හරිම රසයි. අපි මේ යන්න හදන්නේ ඇප්ලයිඩ් එකෙන් ඕගනයිස් කරලා තිබුණ ගෝයින් ඩවුන් ෆන්ක්ෂන් එකට. හරිම ලස්සන බෑග් එකක් ගහලා හරිම ලස්සනට මේක ඩෙකරේෂන් කරලා තිබුණා. කැම්පස් ජීවිතේදී ඔබ හැමෝටම මේ වගේ ලස්සන අත්දැකීම් තියෙන්න ඕනේ. ඔයාලත් බලන්නකෝ මේ ඩීජේ එක කොහොමද තිබුණේ කියලා. අදට එහෙනම් මං ගිහිල්ලා එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකකින් ළඟදිම හම්බෙමු. වීඩියෝ එක අන්තිම වෙනකම් බලවට thank you ඔයාලා හැමෝටම.